යම් කිසි කෙනෙක් තවත් කෙනෙක්ගෙන් උපකාරයක් ලබලා ඒ උපකාරය අමතක කරනවා නම් ඒ වගේ මිනිස්සුන්ට කරදරයක් වුණාට පස්සේ පිහිටක් නැහැ. තම කෙලෙහි ගුණ නැති මිනිස්සු කරදරයකටපත් වුණාට පස්සේ ගොඩාක් අසරණ වෙනවා. එයාට අනිත් අය උදව්වට එන්නේ නැහැ. කර්ම විපාකයක් ඒක. කෙලෙහි ගුණ නැති බව. කලින් තමන් හට උදව් නොදුන් කෙනෙකුන් හට සලකයි නම් හොඳ ඇති. කලින් මහ ලොකු උදව්වක් තමන්ට කළා නැහැ. උන්ට සලකන හොඳට. යම් කෙනෙකුන්ගෙන් තමා උදව් ලබා ගත්තේ නම් ඔහුට නොදේ නම් කිසිත් උදව් ලැබුණා ඉන්නවා. උන් ගැන බලන්නේවත් නැහැ. විපතක කරදරයකට වැටුනොත් ඔහු කිසිවිට නොලැබේ උපකාර නම් කිසිම සපෝට් එකක් නැහැ. තමන් කරදරයකට වැටුනොත් තමන්ගේ ප්‍රශ්නවලදී උදව්වක් නැහැ කාගෙන්වත්. කෙලෙහි ගුණ නැති නිසා. දැන් ඔයාලගේ අඩවැඩියාවක් තියෙනවා. නේ අපිට කවුරුත් උදව් කරන්නේ කිසි කෙනෙක් අපේ සහයෝගයට නැහැ. තනියෙන් මේ කරදරේ විඳින්න ඕන කියලා. ජීවිතය ආපස්සට බලන්න.